Hi, hello ළමයි. අපි යමු අද නාන්න. නාන්න නම් ඉතින් වතුර තියෙන්න බෑ. මේ වීඩියෝ එක පුරාටම වතුරයි ගලේ විතරයි තියෙන්නේ. මොකද යන එන පාර මොනවත් මට වීඩියෝ ගන්න බැරි වුණා. මොකද ඉතින් නාන සිහියෙන් ගියේ වීඩියෝ කරන සිහියෙන් නෙවෙයිනේ. මේක තියෙන තැන කිව්වොත් එහෙමනම් කවුරුත් අඩිය දන්නේ නැතුව ඇති මේ ප්ලේස් එක. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට නගරයේ කොහෙද? බෝපත්තල තියෙන. බෝපත්තල කිට්ටුව තැනක් තමයි මේක. හැබැයි ලේසියෙන් යන්න අමාරුයි. ටිකක් වාහන වලින් යනවා නම් වාහන දාලා අපි නම් ආවේ ගෙදරක මිදුලකින් තමයි මේ බයික් එක නවත්තලා අපි බහැලා නැත්නම් මේ ගඟ දිගේ සාමාන්‍ය මම හිතන්නේ කිලෝමීටරයකට කිට්ටු දුරක් මේ ප්ලේස් එකට අපි එන්න පයින් ආවා. ඇත්තටම ස්වභාවික සුන්දරත්වයේ උපරිම තියෙන තැනක් තමයි මේක. ස්වභාව ධර්මයේ හරිම ලස්සනට මේ දේවල් නිර්මාණය කරලා තියෙනවා කියලා මාර විදිහට මනෝපාරක් ගන්න පුළුවන් මේ වගේ ප්ලේස් එකකට ගියාම ඒ තරම් ලස්සනයි මේ තැන. විශේෂත්වය තමයි මේ පැත්තම කෙනෙක් කරනවාම වෙන කවුරුත් පිට පැතිවලා එනනම් වැඩි මේ ගැන දන්නේ නැතුව ඇති මේ ප්ලේස් එක ගැන. හැබැයි එක අතකට ඒක හොඳයි. මොකද හැමෝම එක වගේ පරිසරයට ආදරය කරන්නේ නැහැ. සමහර ඉතින් යන තැන විනාශ කරලා යන්නේ. ඉතින් එහෙම බලනකොට මේ වගේ තැන් වැඩි කවුරුත් නොදන්නව තැන් විදිහට රහසෙම තියෙන එක තමයි හොඳ කියලා මම හිතනවා. හැබැයි කාට හරි මෙතන බලන්න ඕනේ නම් මෙතනට යන්න ඕනේ නම් හොයාගෙන ගියත් පාඩු නැහැ. ඒ තරම් ලස්සනයි මේ ප්ලේස් එක. මොකද ස්වභාව ධර්මයෙන් මේවා අපිට දීලා තියෙන්නේ අපි මේවා ලස්සනට තියාගෙන මේවා පරිස්සම් කරගෙන මේවා අපි රස විඳින්න ඕනේ හින්දා. තාම ඔයාලා දැක්කේ නිකන් ගල් ගඩකුයි වතුර ටිකකුයි විතරයි. හින්දා ලස්සන ප්ලේස් එක වල දැක්කේ නැහැ. අපි මේ ගියපු ගමනේ අවසානයේ තමයි ඊගාවට ඔයාලා බලන්න යන්නේ. ඇත්තටම ළමයි මාරම ලස්සනයි. නිල්ම නිල් පාට ලස්සන වතුර ටිකක් එක්ක ලස්සන වලක් තියෙන හැබැයි එතන ටිකක් ගැඹුරුයි. ඉතින් අනිවාර්යෙන් කැලෑබද පරිසරයක් නිසා කණ්ඩායමක් විදිහට යන එක තමයි වඩාත් හොඳ. Tamanගේ ආරක්ෂාවට වගේම ඒක ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ ලස්සන තැන් වලට යන්න මේවා රස විඳින්න මම දිග වීඩියෝ එකක් අනිවාර්යෙන්ම ගේනවා මේ ගැන සම්පූර්ණයෙන්ම යන පාරත් එක්ක කියලා. මේක පුංචි වීඩියෝ එකක් විතරයි. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එච්චරයි. bye.